මේ අපේ ඔලිම්පියාඩ් සීරීස් එකේ පළවෙනි ගණ. අපේ ඔලිම්පියාඩ් සීරීස් එකේ මේ අපි කතා කරන්නේ ටිකක් ඇඩ්වාන්ස් මට්ටමේ ගණ. එතකොට අද අපේ ඔලිම්පියාඩ් ප්‍රොබ්ලම් සීරීස් එකේ පළවෙනි දවස අපේ ඉන්ට්‍රොඩක්ෂන් ඩේට් එක නිසා මම පොඩි දේවල් කිහිපයක් ඔයාලට කියන්නම්. පළවෙනි දේ විදිහට මම යොදා ගන්නවා මේ අපේ ඔලිම්පියාඩ් ප්‍රොබ්ලම් සීරීස් එක ඔයා බලලා මේකේ දේවල් ෆලෝ කරන්න ගත්තොත් ඔයාලට ලැබෙන බෙනිෆිට්ස් කීපයක් ගැන. පළවෙනි වීඩියෝ එක නිසා තමයි පොඩ්ඩක් මේ වගේ දේවල් කියන්නේ. නැත්නම් දෙවෙනි වීඩියෝ එකේ ඉඳන් නම් අග්ගාලා අපි වැඩේට බහැලා ඒ අදාළ දේවල් ටික කොහොමද වෙන්නේ කියලා කතා කරන එක තමයි කරන්නේ. මේකෙන් ලැබෙන පළවෙනි බෙනිෆිට් එක තමයි ඔයාලට මැත්ස්, සයන්ස් සහ ඕනම ලොජිකල් සබ්ජෙක්ට් එකකට අදාළ ටිකක් වෙනස් විදියට හිතන්න පුළුවන් වෙන පාරවල් කීපයක් ඔයාලට හැදෙනවා. එකක් තමයි මම ඒකට තනි වචනයකින් මම ඒක ලේබල් කරොත් brain exercising කියලා මම මේක ලේබල් කරනවා. brain exercising. ඉතින් මේ සාමාන්‍යයෙන් අපිට අපේ මේ කාර්ය බහුල ජීවිතේ brain exercising කියන පාර්ට් එක කරන්න ලැබෙන එකත් එක්තරා විදිහක හොඳ දෙයක්. හොඳද? එතකොට අපි මේ සීරීස් එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ දේ. එතකොට සමහර දේවල් තියෙනවා උසස් පෙළ අයට විතරක් ගැලපෙනවා. සමහර ඒවා තියෙනවා 6 7 8 9 කියන්නේ සාමාන්‍යයෙන් 6 7 නම් හරියන්නේ නැහැ. 8 9 9න් උඩ 10 11 වගේ ඉතින් ඉඳන්ම උඩට එන්න දරුවන්ට ගැලපෙන ඒවා තියෙනවා. මම මේක ඒලා දැනුවත් කරනවා. දැන් උදාහරණයක් විදිහට මේක ගොඩක් ගැලපෙන්නේ මේ ඔලිම්පියාඩ් ගාන මම කියන්නේ සාමාන්‍යයක් මේක හදන්න බලනවා නම් ඔලිම්පියාඩ් කරන කෙනෙක් නම් මේක දන්නවා. පොඩ්ඩක් ත්‍රිකෝණමිතිය දැනුවත් මේක ඕන වෙනවා. ඉතින් මේ ගාන තේරෙන්න මට හැමෝටම උගන්වන්න ඕන නිසා මේ ගාන හදන්න මම ඔයාව සුදුස්සෙක් කරන දේවල් කීපෙකුත් මම මේ ගාන හදන්න කලින් කියන්නයි මේ යන්නේ. හොඳද? ඒ කියන්නේ මේ ගානේ මම සමහර තැන්වල එකපාර පාවිච්චි කරන මේ ගණිතමය ට්‍රික්ස්, මැතමැටිකල් ට්‍රික්ස් මම චුට්ටක් මෙතන මුලින් කියලා මම ඔයාව මේ ගාන තේරෙන කෙනෙක් වෙන්න සුදුස්සෙක් කරන්නයි මේ යන්නේ. මෙන්න මේක තමයි කතාව. මේක නම් උසස් පෙළ ත්‍රිකෝණමිතිය පාඩමේ කියන උසස් පෙළ සංයුක්ත ගණිතය කම්බයින් මැත්ස් කරන හැමෝම වගේ දන්න එකක්. හැබැයි පොඩ්ඩක් අපේ අයට ඒක අමතක වෙලා තියෙන්න පුළුවන්. අපි බලමු මෙන්න මේ කතාව. හරිද? එතකොට ආව සුදුස්සෙක් කරන කෑල්ල තමයි මේ යන්නේ. ඒක ඉවර වෙන තැනක් එනවා. එතකොට මම ඒක දැනුවත් කරනවා. ඒක බලලා තමයි ඔයා මේකේ විසඳුම බලන්න ඕනේ. එතකොට මේකයි කතාව. මේකේ මෙන්න මේ වගේ එකක් හදාගන්න ඔයාලට තේරෙන්න ඕනේ. හිතන්නකෝ මෙහෙම මම k කියලා එකක් ගන්නවා. මම මුකුත් හිතන්න බා. k කියන්නේ නිකම්ම මොකක් හරි කෝණයක් කියලා ගන්නවා. ඔය sin k දාන cos k. එහෙම නැත්නම් cos k දාන sin k කියලා කාට හරි කියන්නත් පුළුවන්. අපිට මෙතන පැහැදිලිව පේනවා ත්‍රිකෝණමිතික ශ්‍රිතයන් දෙකක් එකතු වෙලායි තියෙන්නේ. සාමාන්‍යයෙන් ත්‍රිකෝණමිතික සුළු කිරීම වලදී සංයුක්ත ගණිතමය නැත්නම් මැතමැටිකල් සිම්ප්ලිෆිකේෂන්ස් වලදී මේ වගේ ත්‍රිකෝණමිතික ශ්‍රිත දෙකක් එකට එකතු වෙලා තියෙන තැනක ඒක තනි ත්‍රිකෝණමිතික ශ්‍රිතයක් ඇතුළට දාලා හදාගන්න සිම්ප්ලිෆයි කරගන්න පුළුවන් ක්‍රමේ දන්නවනම් අපිට ටිකක් ඉස්සරහට යන්න පුළුවන් වෙනවා. දැන් ඔයා හිතන්න එපා මේකට කොහොමද මේක සම්බන්ධ වෙන්නේ කියලා. ඒක ඉස්සර හිතන්න නැතුව මම මේ කියන එක හිතන්නකෝ. එතකොට අපි ඒක කොහොමද කරන්නේ? අන්න එතනදී අපිට වැදගත් වෙනවා මෙන්න මේකේ තියෙන සංගුණක. මොකද දැන් මෙතන එකනේ තියෙන්නේ මේ බලන්න. මේ දෙකේම තියෙන්නේ එක. හරි. අපි කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඒ කියන්නේ දැන් අපි මොකද්ද මේ කරන්න යන්නේ? ත්‍රිකෝණමිතික ශ්‍රිත දෙකක එකතුවක් තනි ත්‍රිකෝණමිතික ශ්‍රිතයක් ඇතුළට ගන්නයි මේ යන්නේ. හරිද? එතකොට ඒක කරන අනුපිළිවෙලයන් ටික තමයි මේ කතා කරන්නේ. අපි ඉස්සෙල්ලාම අපේ අවධානය දෙනවා මෙන්න මේ සංගුණක වලට. ඊට පස්සේ මොකද දන්නවද කරන්නේ? අන්නේ සංගුණක ටික අරගෙන එක සංගුණකයක් වර්ග කරලා අනිත් සංගුණකෙත් වර්ග කරලා එයාගේ වර්ගමූලය අරගෙන පොඩ්ඩක් තියාගන්නවා. මූල දෙකයි. ඊට පස්සේ අපි කරන්නේ ඒ ආව එක මෙන්න මෙහෙම වරහණක් දාලා එළියට ගන්නවා. දැන් ඔන්න ඔබ චුට්ටක් කල්පනා කරන්න දැන් මේකේ කිසිම මූල දෙකක් නැහැනේ.
මම මූල දෙකක් එළියට අරන් තියෙනවා. එතකොට වෙන්න ඕනේ sin k කොහොමත් ඉන්නවා. sin k ඉන්න ගමන් මෙතෙන්ට එකයට මූල දෙකක් එන එක තමයි වෙන්නේ. දැන් මෙතෙන්ටත් එකයට මූල දෙකයි cos k කියලා එකක් එනවා. ඉතින් මගේ මිත්‍රවරුන්ට මේක තේරෙලා නැත්තම් නැති මිත්‍රවරු ඉන්නවා නම් පොඩ්ඩක් බලන්න. මේකෙන් ගුණ කරාම මේ මූල දෙකට මූල දෙක කැපිලා ආය sin k ලැබෙනවා. මේ මූල දෙකට මේ මූල දෙක කැපිලා නැවත cos k ලැබෙනවා. අර උඩ ප්‍රකාශනයමයි මම මේ ලියලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ මම කරන්නේ දැන් අපි ඔන්න ඔය දේවල් චුට්ටක් දැනගන්න ඕනේ. එකයට මූල දෙක කියලා කියන්නේ sin 45 වල වැලියු එක. ඒ වගේම තමයි ඔය 45 කියන එක ටිකක් හොඳ අගයක්. මොකද cos 45ත් ඒ අගයමයි වෙන්නේ. ඔය මිත්‍රවරු දන්නවා sin 45 බෙදීම cos 45 කියන්නේ tan 45යි කියලා. ඉතින් මේකෙන් මේක බෙදුවාම මේ පැත්තෙන් tan 45 යනවා වගේ මේ පැත්තෙන් එන්නේ මේවල එකයට මූල දෙක බෙදීම එකයට මූල දෙක. ඒ කියන්නේ එකයි. ඉතින් මෙන්න මේක අපිට විදි දෙකකට ලියන්න අවස්ථාව ලැබෙනවා මිත්‍රවරුනි. අපි බලමු මේක මොකක්ද විදි දෙක කියලා. මම ඒක කිව්වේ මේ ගාන හදන්න කලින් ඔයාව සුදුස්සෙක් කරන්න ඕනේ මේක තේරෙන්න. මම මේක කරන්නේ. මේ මූල දෙක කොහොමද තියාගෙන හොඳද? මේ එකයට මූල දෙක වෙනුවට sin ගේ යාළුවා ඉතින් කොහොමද sin නේ? අපිට එහෙම දාන්න පුළුවන් ඕන. sin 45 එකයට මූල දෙක වෙනුවට දාන්න පුළුවන්. මම sin ඉන්න නිසා sin උන් දානවා. sin 45යි sin k. මෙතනත් cos ඉන්න නිසා අපි මෙතනට cos 45 දානවා. හොඳද? cos k එහෙමම අපි තියෙනවා. හොඳයි. ඊළඟට මම චුට්ටක් මේ පදයේ තියෙන්නේ cos 45 cos k කියන පදේ ඒක ගන්නම් ඉස්සරහට. ඊට පස්සේ එකතු කිරීම sin 45 sin k මම මේ පැත්තෙන් ලියනවා. දැන් මම මේක මුලදීම කිව්වා උසස් පෙළ සංයුක්ත ගණිතය හදාගෙන අයට තමයි මේක ගොඩක් ගැලපෙන්නේ. දැන් මේ වගේ එකක් දැක්කහම ඒගොල්ලෝ දන්නවා මොකද්ද මෙතන තියෙන්නේ කියලා. මේ තියෙන්නේ cos 45 k. right. මේ තියෙන්නේ cos 45 k. මෙතන දාලා තිබ්බොත් අපි දන්නවා ඍණ විදියට ඔක තියෙන්නේ කියලා. හොඳයි. ඔය එකක්. මම මේක cos එකක් ඇතුළට තමයි දාගත්තේ. හොඳද? ඉතින් තව අවශ්‍ය නම් ඕනනම් මෙතෙන්ට cos එකක් දාලා මෙතෙන්ට දැන් sin දාන්න තු cos 45ක් දාන්න පුළුවන්. එහෙම දාලා මේ ගානේ යන්න පුළුවන් දුර මම ඔයාලට ආරාධනා කරනවා පොඩ්ඩක් try එකක් දීලා බලන්න කියලා. හැබැයි මේ ගාන හදාගෙන යනකොට එක තැනකදී හිර වෙනවා. ඒක මම කලින් දන්න නිසා මම මේ මේක මේ தත්ත්වයට ආවා ගේන්නේ. හරිද? එතකොට ඔයා මතක තියෙන්න ඕනේ මට මෙච්චරයි. මට ඔයා දැනගන්න ඕනේ මෙන්න මේ දේ දැනගන්නවා නම් මට ඇති මොකද්ද? sin k දන cos k කියන එක සමාන වෙන්න ඕනේ මූල දෙකයි cos 45 රින k කියන එකට. ඔන්න ඕක දැනගන්න එක. ඔය කියන්නේ ඔයාට ඔන්න ඕක තේරුම් කරගන්න එක තමයි මේ වීඩියෝ කැලේ වැඩේ. හරිද? මෙන්න මේක තේරුම් ගත්තා නම් දැනට ඇති. ඊළඟට මේ ගාන තේරෙන්න කෙනෙක් බවට පත් කරන්න තව සුදුස්සෙක් කරන්න තව පොඩි වැඩක් තියෙනවා. දැන් අපි ඒක ඉදිරිපත් කරන්නයි යන්නේ. ගාන වෙනුවෙන් ආව සුදුස්සෙක් කරන්න ඊළඟ දේ. ඒක ටිකක් සරල දෙයක්. හරිද? ඒකේ කතා කරන්නේ මෙන්න මේක. හිතන්න 1 2 3 4 5 6 7 8 9 10 මෙන්න මේ විදිහට තියෙන එකට අපි නිකමට හරි මෙන්න මේ 1යි 10යි එකට ගත්ත කෙනෙක් නම් යම් කිසි දෙයකට හිතන්නකො මේක ගුණ කරන්න තිබ්බ කියලා ඇත්තටම අපි එහෙම හිතමු. ඔව් මේ ටික ඔයාලට ගුණ කරන්න තිබුණා. එහෙම තිබ්බොත් එහෙම 1යි 10යි වෙනම ගත්ත කෙනෙක් නම් ඒ කියන්නේ ඒ දෙන්න එකලමින් ලියා ගන්නයි යන්නේ. 1 ගුණ කිරීම 10යි. මේ මුළු සංඛ්‍යා සෙට් එකෙන් මම දෙන්නෙක්ව ගත්තා. මේ වගේ කපල්ස් වලට කීයක් ගන්න පුළුවන්ද? ඉතාලම සරලයි. සංඛ්‍යා ඔක්කොම 10ක් තියෙනවා.
මේ වගේ කපල්ස් වලට පහක් ගත්ත හැකි. දෙන්නෙක් ඉන්න කපල්ස් පහක් ගත්ත හැකි. උදාහරණයක් විදිහට හිතන්න ඒ 10ක් හිටියනම් හොඳයි ඒ වගේව 44ක් හිටියනම් ඒ වගේව 44ක් හිටියනම් එක ගුණ කිරීම 44යි එවල ඊට පස්සේ අමතක කරන්න එපා ඊළඟට මේ පැත්තෙන් 2 එනකොට මේ පැත්තෙන් එනවා 43 මේ පැත්තෙන් 3 එනකොට මේ පැත්තෙන් එනවා 42 ඔන්න ඔය වගේ ඒවා කියන්නේ 2යි 43යි 3යි 42යි ඒ වගේ දෙන්න ඉන්න කපල්ස් කීයක් ගන්න පුළුවන්ද ඔක්කොම සංඛ්‍යා 44යිනේ ඔක්කොම සංඛ්‍යා 44කට දෙන්න ගාන සංඛ්‍යා 22ක් ගන්න පුළුවන්. ඔන්න ඕකත් පොඩ්ඩක් තේරෙන්න ඕනේ. සමහර අය හිතනවා ඉතින් මේකත් මොකටද පැහැදිලි කරන්නේ කියලා. සියලු දෙනාට ගාන අවබෝධ කරගන්න එක තමයි මගේ අරමුණ. ඒක තමයි මම ඒක පොඩක් කිව්වේ. එතකොට මේ දේවල් දෙක ඔන්න මම එක දෙයක් අපි ලබාගත් ප්‍රතිඵලය ලියලා තියෙනවා. ඒ ප්‍රතිඵලය ගන්න විදිය පොඩ්ඩක් වීඩියෝ එකේ දැන් කලින් මේ විදිහට ප්ලේ වෙලා තියෙන්නේ. මේක ලබා ගන්න විදිය තියෙනවා. මෙන්න මේ කතාව පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. අපි දැන් ගාන හදන්නයි යන්නේ. දැන් මේ ගාන තේරුම් ගැනීම සඳහා ඔයා සුදුස්සෙක්. දැන් මේ ගාන අපි හදන්නේ නැහැ. බලමු කොහොමද වෙන්නේ කියලා. හරි. දැන් ගාන හදනකොට මේකයි කතාව. දැන් ඔන්න මම ගාන හදන්න හිතන්න ඕනේ දේවල් කියනවා. දැන් ටිකක් ඔන්න මේ මම අර කිව්වනවාට මේ වගේ ගානක් හදන එකෙන් ඔයාට ලැබෙන ප්‍රතිලාභ තමයි මේ වගේ ගානක් හදන එකෙන් ඔයාට ලැබෙන ප්‍රතිලාභ තමයි ගානක් හදන්න හිතන්න ඕනේ වෙනස් විදි. ඔයාට එක්ස්පීරියන්ස් කරන්න අවස්ථාව ලැබෙනවා. ගානක් හදන්න ඔයා හිතන්න ඕනේ වෙනස් විදි. වෙනස්ම විදි එක්ස්පීරියන්ස් කරන්න ඔයාට අවස්ථාව ලැබෙනවා අපේ ඔලිම්පියාඩ් සීරීස් එකේ ෆලෝව කෙනෙක් නම් ඔයා. ඔන්න බලන්නකෝ දැන් මේක හිතනකොට සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ thinking pattern එකක් කියන්න ඕනේ. දැන් මෙතන tan 1යි. හරි. මේ එකදර tan 45 කියන එක කොහොම තියන්නකො? මොකද tan 45 කියන්නේ 1යි. එතකොට 1 1 2යි. ඒක අවුලක් නෑ. ඒක ටිකක් මෙහෙ තියලා අපි මෙතනින් එන්න ඕනේ පදේ ලියන්න. එතනින් එන්න ඕනේ එකදර tan 44 නේද? එතනින් එන්න ඕනේ එකදර tan 44 නේ. දැන් ඔය එකදර tan 44 කියන එක ටිකක් මෙන්න මෙහෙම ලියන්න පුළුවන් නේද කියලා බලන්න. 45 නේ එක. අන්න බලන්න. ඊළඟට එන්න ඕනේ එකදර tan 43 නේද? 43 කියන එක ලියන්න පුළුවන් 45 නේ 2 කියලා. 45 නේ 2 කියලා ඔන්නෝම ලියන්න පුළුවන්. දැන් මේ පැත්තෙන් එකදම tan 2 එකදම tan 3 කිය ගියා. දැන් මම මේ පැත්තෙන් එකදම tan 45 වෙන බිඳුව එකදම tan 45 වෙන 1. මෙතන එකදම tan 1. එකදම tan 2. එකදම tan 45 වෙන 2. මේ දෙකම තමයි මෙතන ඉන්නේ. ඒ වගේ හිතන්න පුළුවන්. ඔන්න සම්බන්ධයක් ඩිවලොප් වුණා. තාම ගාන හදලා ඉවර නැහැ. හරි. තාම ගාන හදලා ඉවර නැහැ. දැන් කොහොම ගියපු දෙයක්. හොඳයි. මම පොඩි වෙලාවකට මේක මකනවා. මම මේක ඉරිගහලා වෙන්නේ ඕගොල්ලන්ගේ අවබෝධය සඳහා. මොකද මට තාක් කරන්න වැඩ ටිකක් තියෙනවා. මෙහෙමයි. දැන් මේ හැම එකටම මේව යොදලා ඉන්න බෑනේ. මම ඒක නිසා බොහොම සාධාරණ දේවල් කීපයක් හදා ගන්නවා. මට ඒකට මේවත් ඕනේ නම් දැන් උතර හරියන්නේ. මට හැමදේටම 1 2 3 4 ගාව දා ඉන්න බෑ. මම ඒක නිසා ඒ සියලු දෙනා නිරූපණය කිරීම සඳහා k කියන පදයක් ගන්නවා. ඒක තමයි එකදර tan k. එකදර tan k කියන එක මට ලියන්න පුළුවන් එකදර sin k බෙදීම cos k කියලා. ඊළඟට මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේද මෙන්න මේ විදිහට පොදු හරයක් ගන්න පුළුවන් කියලා. එක කියන එක අපිට cos k බෙදීම cos k කරන්න පුළුවන්. මෙතන ඉන්නවා sin k බෙදීම cos k. ඒ කරේ cos k එක මෙන්න මෙතෙන්ට පොදු හරයක් කරලා ಗುಣ කරලා cos k දන sin k අරගෙන cos k ගෙන් බෙදුවා. තව ටිකක් තේරෙන්න තමයි ඔක් කරේ. එතකොට දැන් මෙතන පේනවනේ cos k දන sin k බෙදීම පොදු හරය වෙන cos k එන්නේ. එතකොට මම ඒක එහෙම ලියන්නේ නැහැ. මම ඔබේ තේරීම සඳහා යනවාට
අවබෝධය වෙන්න ලිව්වේ කෙලිම මම මේකෙන් ගුණ කරා cos k ධන sin k මේකෙන් ගුණ කරා cos k ධන sin k බෙදීම cos k දාගත්තා. එක ධන tan k. හරිද? මෙන්න නම් මේක ඇත්තටම හදාගෙන හිටියේ ඕකම තමයි. මම මේක දානවා මූල 2යි cos 45 රින k යට කොහොමද cos k ඉන්නවා. දැන් ඕගොල්ලෝ බලලා ඇති කොහොමද මේවා එකිනෙකට සම්බන්ධ කරන්නේ කියලා. මම කියන්නේ මේ ගණන් බලලා ඉස්සල්ලාම බලන්න ගාණක් දිහා හිතන අලුත් විදිහක් ඉගෙන ගත්තා. ගාණක් හදන ගාණක් ඩ්‍රයිව් කරගෙන යන්න පුළුවන් අලුත් විදිහක් දැන් ඔයා මේකෙන් ඉගෙන ගත්තා. ඒකයි වටින්නේ. මේ ගාණ හදන්න බැරි වුණා කියලා අත වෙනවට වඩා කලින් මේ වගේ ගණන් ගොඩක් හදලා පෙර සූදානම්කින් ඉන්න එක තමයි වටින්නේ. ෆිසික්ස් වලටත් ඕක ඔය විදිහටම තියෙනවා. මම ඒකටත් සීරීස් එකක් කරනවා. අපි බලමු. හොඳයි. ඒවා කලින් අපේ ඔළුවට දාගෙන තියාගෙන ඉන්න එකේ තමයි වැදගත්කම තියෙන්නේ. ඔය ගොඩක් මතක තියාගන්න දේවල් වලට සාර්ථකව මුණ දෙන මිනිස්සු ගොඩක් වෙලාවට තියෙන්නේ යාළගාව කොන්ෆිඩන්ස් එකක්. මොකද කලින් ඒ වගේම දැකලා තියෙන එක්ස්පීරියන්ස් එකෙන් තමයි ආ ඉස්සරහට යන්නේ. ඒක නිසා මේක එක්ස්පීරියන්ස් කරන්න. ඕනි වෙන්න එපා මේක හදන්න බැරි වුණා කියලා. හොඳයි. ඔන්න ඔක දාගත්තා. ඊළඟට ඔයා දන්නවා tan එක ඕන නම් මට tan 45 රින එකක් ඕනේ. tan දෙක ඕන නම් මට tan 45 රින එකක් ඕනේ. එහෙම පොදු රටාවක් මම හඳුනගත්තා. දැන් ඔයා දන්නවනේ මේ හිතන්න පුළුවන් කියලා. ඒක නිසා මම එකදර tan 45 රින කේත් බලා ගන්නවා. ඒ කියන්නේ k තියෙන තැනට දානවා 45 රින k කියන එක. k තියෙන තැනට 45 රින k කියන එක දාන එකයි මේ කරන්නේ. එහෙනම් මම මේක තෝරගන්නවා මූල 2යි cos 45 එහෙමම ලියුවා රින එකත් එහෙමම ලියුවා. k තියෙන තැනට දැන් දාන්නේ 45 රින k. cos k කියනවනේ. එතනත් k තියෙන තැනට දැන් දාන්නේ 45 රින k. දැන් මේක නම් පොඩ්ඩක් තව සුළු කරගන්න වෙනවා. එක දන tan 45 රින k. එක දන tan 45 රින k කියන එක ගත්තොත් දැන් එන්නේ මූල 2යි. මෙන්න බලන්න 45න් 45 ගියාම මේකට කැපෙනවා. මේ රින එක මේ රිනත් එක්ක වැඩනවම ධන වෙලා 45 කැපිලා ධන k එකක් ඉතුරු වෙනවා. යට ඉතුරු වෙනවා cos 45 රින k කියන එක. එතකොට අපි එකදර tan k දන්නවනේ. නේද? එකදර tan k කියන්නේ මෙන්න මේක. මම මේක හදාගෙන මේක දාගත්තා. එකදර tan 45 රින k කියන්නේ මෙන්න මේක මේ. මේකේ cos k යට ඉන්නවා, මේකේ cos k උඩ ඉන්නවා. මේකේ මූල දෙකේ හැම ඉන්නවා cos 45 රින k උඩ ඉන්නවා, මේකේ cos 45 රින k යට ඉන්නවා. ඊළඟට දැන් මම කරන දේ තමයි ඔන්න ඔය එකදන tan k එකයි එකදන tan 45 රින k එකයි ಗುಣ කරනවා පුතේ. ඇයි ඒ මම ಗುಣ කරන්නේ? මොකද මට මෙතන එකදන tan එකයි එකදන tan දෙකයි ಗುಣ කරන්න කරලා මේක හදන්න බෑනේ. ඒ වුණාට අපිට පුළුවන් එකදන tan එකයි එකදන tan 45 රින එකයි ಗುಣ කරලා එකදන tan දෙකයි එකදන tan 45 රින දෙකයි ಗುಣ කරලා එකදන tan 3යි මේ පැත්තෙන් එන එකදන tan 45 රින 3යි ගුණ කරලා ගේමක් ගන්න පුළුවන් මේකේ. ඉතින් එකදන tan k එකදන tan 45 රින k ගුණ කරලා එන එක අපි හොයාගමු. ඊට පස්සේ k ට 1 2 තදා ගේම ගන්න තියෙන්නේ. එකදන tan k කියන්නේ මෙන්න හොයාගත්තා මූල 2යි cos 45 රින k. මූල 2යි cos 45 රින k බෙදීම cos k. ගුණ කරනවා. එකදන tan 45 රින k කියන්නේ මෙන්න හොයාගත්තා මූල 2යි cos k බෙදීම cos 45 රින k මෙන්න කැපෙනවා. මූල 2 ගුණ කිරීම මූල 2 කියන්නේ 2යි. මූල 2 ගුණ කිරීම මූල 2 කියන්නේ 2යි. එතකොට මම ඒ සම්බන්ධයෙන් මට ඕනේ නැහැ. මොකද දැන් මට මේක මකන්න යනවා සුළු කරන්න මම ඒක දැන් මෙතන ලියා ගන්නවා. එතකොට ඒකෙන් ආයෙ මොකද්ද? එකදන tan k ගුණ කිරීම එකදන tan
45 ඍණ k කියන එක ආවේ 2යි. ඔන්න ඒකත් හරි. දැන් අපි අපේ වැඩේට යමු. මෙතන 1 tan 45ම හිටපු දෙය. 1 tan 45ම හිටපු දෙය. කොහොමත් මේකේ උත්තරේ 2යි. ඔයා හිතන්න 1 tan එකට එක පදේ ගන්න. 1 tan 2 වෙද්දි පද 2යි. එහෙනම් ඔක්කොම පද 45ක් ඉන්නවා. ඒකෙන් මෙයාව අයින් කරාම මෙතෙන්ට එනකන් ඉන්නවා පද 44ක්. දැන් ඔයාලට මතකද මම 1 ඉඳන් 44ට පොඩි කතාවක් කිව්වා. 1 ඉඳන් 44ට දෙන්නෙක්ගේ ගුණිත ගන්න පුළුවන් 22 වතාවක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මෙහෙම 1 දන tan 1 ළඟට ගේන්න පුළුවන් මෙයා නෙමෙයි 1 දන tan 45 ඍණ k 45 ඍණ 1 1 දන tan 2 ගාවට ගේන්න පුළුවන් 1 දන tan 45 ඍණ 2 ඔය විදිහට මෙන්න මේ වගේ පද දෙකේ සෙට් මේ පැත්තෙන් එකක් ගත්තා මේ පැත්තෙන් එකක් ගත්තා ಗುಣ කරා මේ පැත්තෙන් එකක් ගත්තා මේ පැත්තෙන් එකක් ගත්තා ಗುಣ කරා මේ වගේ සෙට් වලට ගේන්න පුළුවන් මුළු පද 44යි දෙන්නගේ කොටස් දෙන්නෙක් පද දෙන්නෙක් ඉන්න කොටස් මුළු පද 44ක් තියෙන ප්‍රකාශනයකට මුළු පද දෙන්නෙක් ඉන්න කොටස් මේ රතු පෑනෙන් පෙන්නන කොටස් ගන්න පුළුවන් 22ක්. දැන් චුට්ටක් බලන්න. 1 දන tan k 1 දන tan 45 ඍණ k සමානයි 2යි නේද? k ට විතවට දාන්න 1 k ට 1 දාන්න. එතකොට මෙතෙන් වෙන්නේ කීයද? 1 දන tan 1යි. k ට 1 දාන්න 1 දන tan 45න් එකක් ගියාම 44යි. උත්තරේ 2යි. k ට 2 දාන්න 1 දන tan 2යි. 1 දන tan දැන් k 2යිනේ 45න් දෙකක් ගියාම 43යි. ඒකේ උත්තරේ 2යි. මෙන්න ඉන්නවා 1 දන tan 1යි 1 දන tan 45 ඍණ කියන්නේ tan 44. ඒකේ උත්තරේ 2යි. 1 දන tan 2යි 1 දන tan 43යි. ඒකේ උත්තරේ 2යි. ඔහොම 22 වතාවක් දෙකම ගුණ විගුණ යනවා 22 වතාවක්. ඒ කියන්නේ දෙකේ 22 වෙනි බලය ගුණ කරනවා නෙමෙයි දෙකේ 22 වෙනි බලය. අමතක කරන්න එපා මම මෙතෙන්ට පද 44ක් වෙනකම් විතරයි ගත්තේ 1 දන tan 45 තාම ඉන්නවනේ. ඌ මෙතනින් දානවා. ඔය ඔක්කොම සමානයි කියන්නේ දෙකේ එකට. එන් තමයි අහන්නේ. දෙකේ 22යි. 1 දන tan 45 කියන්නේ 1යි. දෙකේ 22යි. 1යි 2යි සමානයි දෙකේ n. දෙකේ 22 දාලා මෙතන 1යි නේ. එතකොට ඔක්කොම දෙකේ 23යි. දෙකේ 23 සමානයි දෙකේ n. ඒකෙන් තේරෙනවා n කියන්නේ 23යි කියලා. ඔන්න ගානක් හදුවා. ඉතින් බලන්න. මොන හරි අවුලක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඔයාගේ මොන හරි අයිඩියාස් තියෙනවා නම් කමෙන්ට් කරන්න. හොඳයි මේ ගාන හදන්න. හරිද? ඉතින් ඔන්න ඔලිම්පියාඩ් සීරීස් එකේ පළවෙනි ගාන මේ විදිහට අවසන් වෙනවා. ඉතින් ස්තුතියි. හැන්දලා හිටියට මම ඔබට ඵලදායී සතියක් ප්‍රාර්ථනා කරනවා.